ඔය ටික උදළු ගාලා දැම්මා. උඹ දැන් හිට කොළඹ යනවද පුතේ? ඔව් අම්මේ. එම රස්සාවක් නැතුව ඉන්න එකේ තේරුමකුත් නැහැනේ. ඒ කුඹුරු තියෙන්නේ කරගෙන ඉන්න බැරියයි. ඔය පරණ කාලේ වගේ නෙමෙයි අම්මේ දැන්. මං නම් කැමති නෑ ඉතින්. අයියෝ නම් ඉතින් කොළඹින් හරි ගියාම අපිව අමතක වෙයි. පිස්සුද චූටියෝ? මම තමුසෙත් එක්ක යන්නම්කෝ කොළඹ පෙන්නන්න. කොහෙද යන්නේ? මැනිකව දැක්කෙත් නෑ මම. ඔව් ඉතින් කොළඹ ගියාම මාව අමතක වෙයිනේ. මං එහෙ පදිංචියට යන්නේ නෑ අනේ. අනික මං ඔයා බලන්න ආපහු එනවා. ඔයා නම් කියයි මටනේ පාළු. ඉතින් මේ කොහේ යන ගමන්? මම මාස්ටර්ලා දිහාට යන ගමන්. කොළඹ යන එකේ හම්බෙලා යන්න කියලා හිතුණා. මාත් වෙනවා. යා. මම තමයි ලක්ෂාන්. අර අලුතින් වැටෙනවා කිව්වේ. අද ඉඳන් වැඩ කරන්න පුළුවන්. තරින්දෝ? තරින්දෝ? මේ මෙයාට අර හාමුදුරේ වෙන්න? හරියට. කොහේ අම්මද මන්ද? අයියෝ අම්මේ. අයියට මේ වෙලාවේ ඔක කියන්න එපා. එයා කලබල වෙයි. ඒ වුණාට මේ වෙලාවේ අපිට කවුරුත් නෑනේ පුතේ. හෙලෝ. පුතා වැඩද? මම මේ කතා කළේ පුතා මේ පැත්තේ එනවද කියලා බලන්න. हाँ पुते हाँ ඕ පුතාට කාරණා ගොඩාක් තියෙනවා කියන්න. පුතේ හරි බුදු සරණයි පුතාට. කවුද තමුසේ? තමුසේ වැඩක් නෑ නේද? වැඩක් නැද්ද? ආයි මගේ නංගි දිහා හැක් කර බැලුවොත් ඇස් දෙක පොට්ට කරනවා බලලා දැනගනි. ඒ චූටි මට කිව්වේ නැත්තේ. අයියා කලබල වෙන නිසා. ආයෙ එහෙම කරන්න එපා හරිද? ආයෙ කොළඹ මිනිස්සු මෙහෙන එකක් නෑ අයියේ. ඒ අයියට මම දෙයක් කියන්න. හැබැයි කලබල වෙන්න එපා. මොකද්ද කියන්න බලන්න. අද ගමේ මහමුදලාලි අක්කගේ මගුල. මොකද? ඒක වෙන්න විදිහක් නෑනේ. අල්ලගන්න මේක. බැසුණු හඳුරේ
ප්‍රියා දන්නවද? ඔයා කොච්චර කල් කොළඹ හිටියත් මම ඔයා එක්ක බලන්නේ. මම ඔයා ගැන හිතෙත් කිව්වා. පිස්සුද? අනිවාර්යෙන්ම මම දුප්පත් නිසා ගෙදරින් කැමතිුනේ නෑ නේද? එහෙම නෑ. කැමති කිව්වා. ඒ නිසා ඔයා ගමන් පරිස්සමට යන්න. ලක්ෂාන් මට හිතුණා ඔබ මෙතන ඇති කියලා. වෙච්ච දේවල් වුණා. දැන් ඒව ගැන කල්පනා කරලා වැඩක් නෑ බා. ඔබ හම්බ කරලා හොඳ තැනකට යන්න ඕනේ. මාත් ඒක තමයි කල්පනා කරේ. මට පුළුවන් බා. මේ මාත් එක්කම් ඵලයන්කෝ. අපේ හැමදාම බයිනව බම්මන් නිකමෙක් කියලා. ඉතින් ඔබ නිකමනේ බා. හරි හරියට ලෑස්තියක් එක යන්න. ඈ? මොකද්ද මුලින් කිව්වේ? අර මෙතන යන්න. යමු. තිබ්බනම් මරුනේ බා. මොම්බේ. මොනවා වුණත් මට උඹ නිසා රස්සාවක් හම්බුණා. කයියති තව වැඩ ගොඩක් තියෙනවා. ඒ හල්ල පම්මේ. තාත්ති වැඩ වගේ. මේ කොසාගේ දුවද බා? තාත්ති ඇයි? අද මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. ඒකට යන්නත් ඕනි. සල්ලි වගේකුත් ඕනි. 25ක් විතර දෙන්න බැරිද? මම හිතුවා දෙන්න. Thank you. මගේ හොඳ සෝත්ති. බස් මිල දෙන්න. තම්සිට හරියට වැඩ කරගන්න බැරිද? පාන නැද්ද? Shit. හෙලෝ. බා ඇවිල්ලා ඉක්මනට එනවා. මොකද අනේ තම්සි මට බදු දෙන්නේ? ඒක අපේ විදිය නිසා. රත්තරන් මානෙත් දාන්නේ.
බස් එක ගන්න. පස්සේ බලන්න. ඒ දුකන් අතෑර බං